රතු ලේබල් සහිත බහලුම් 323ක් පරීක්ෂණකින් තොරව නිදහස් කළා යයි විපක්ෂයේ නගන චෝදනා ශ්‍රී ලංකා රේගුව ප්‍රතික්ෂේප කරනවා. ශ්‍රී ලංකා රේගුව නීත්‍යානුකූල ක්‍රමවේදයක් අනුගමනය කරලා තමයි මේ බහලුම් නිදහස් කරේ. ඒ සම්බන්ධයෙන් කිසි ප්‍රශ්න නැහැ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයක් යනවා. ඒ වගේම ශ්‍රී ලංකා රේගුව තුළිනුත් පශ්චාත් නිෂ්කාතන විගණන කිහිපයක් අපි කරගෙන යනවා. මේවා අවසන් වුවහම අපි ඒ ප්‍රතිසියල්ලම ඒ ප්‍රතිඵල අපි නිකුත් කරන මහ ජනතාවගේ දැනගැනීම සඳහා. එතකොට හැමෝටම තේරුම් ගන්න පුළුවන් වෙයි මේ කතාව පිටිපස්සේ තියෙන සත්‍යයක්ද අසත්‍යයක්ද කියලා. මේක පළවෙනි පාරක් නෙවෙයි. මේක අවසාන පාරක් නෙවෙයි. මම සමහරට අවස්ථාවක් අහුනොත් ඉදිරියටත් අපි මේ වගේ දේවල් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඒ අවස්ථාව අනුව ශ්‍රී ලංකා රේගුව ගත්ත ක්‍රියාමාර්ග. බොහෝ දේවල් කියනවා මේ වගේ කුඩු තිබුණයි කියනවා, රත්තරන් තිබුණයි කියනවා. එතකොට දේශපාලනඥයන්ගේ ක්‍රියාමාර්ග නිසා අපි මේවා කරා කියනවා, ආයුධ තිබුණයි කියනවා. ඒ සම්පූර්ණ අසත්‍ය කතා. රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මෙම අදහස් පළ කළේ 2023 දී නීති විරෝධී අයුරින් මෙරටට ගෙන්වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවටගත් විදේශීය නිෂ්පාදිත දුම්වැටි ලක්ෂ 55ක් විනාශ කිරීමේ අවස්ථාවට එක්වෙමින් රේගු නිලධාරීන් විසින් මෙය සිදු කරනු ලැබුවේ වත්තල කෙරවල පිටියේ පිහිටි ඝන අපද්‍රව්‍ය පුනර්ජනනීය විදුලි බලාගාරයේදී.